හරි මම අද ඔයගොල්ලන්ට කියලා දෙන්න යන්නේ ඔයගොල්ලෝගේ accounting paper එකේ තවත් වැදගත් ගානක් ගැන. ඒක තමයි ආන්තික පිරිවැය ගාන. ඔයගොල්ලන්ට කළමනාකරන ගිණුම් කරන යටතේ හම්බ වෙනවා ආන්තික පිරිවැය කියලා ගාන. ඒ ගාන පුතේ ඔයගොල්ලන්ට කරන්න හම්බ වෙන ඔයගොල්ලන්ට පොඩි පියවර ටිකකින් ඔයගොල්ලන්ට ගාන හරියටම හදා ගන්න පුළුවන් සහ ඕගොල්ලෝ පළවෙනි පියවර ඒ ගානේ ඔයාලට කරන්න තියෙන පළවෙනිම පියවර තමයි ඔයා හරියට අඳුර ගන්න ඕනේ ඒ අදාළ ගානේ ස්ථාවර පිරිවැය මොනවද විචල්්‍ය පිරිවැය මොනවද කියලා. ඒක හරියට අඳුරගත්තේ නැත්නම් ඔයාගේ ඉතුරු ගණන් ටිකත් ඔයාගේ ඉතුරු කොටස් ටිකත් අනිවාර්යෙන් වරදින්න තියෙන සම්භාවිතාව වැඩි. සම්භාවිතාව වැඩි නෙමෙයි අනිවාර්යෙන් වරදිනවා. ඔයා ස්ථාවර පිරිවැය සහ විචල්්‍ය පිරිවැය හරියට අඳුරගත්තේ නැතොත් ඒ ගාන ඔයාගේ වරදිනවා. ඉතින් මුතේ ඔයා හරියටම ස්ථාවර පිරිවැය සහ විචල්්‍ය පිරිවැය අඳුර ගන්න ඕනේ. මේ පාඩම ආන්තික පිරිවැය ආන්තික පිරිවැය කියන්නේ මොකක්ද කියලා ඔයාලට කෙටියෙන්ම හඳුන්වා දෙනවා. ඔයාලට ආර්ථික විද්‍යාවෙත් හම් වෙනවා ආන්තික පිරිවැය. ආන්තික පිරිවැය කියන්නේ ඔයාගේ නිෂ්පාදන මට්ටම ඒකකයකින් වැඩි කිරීමේදී මුළු පිරිවැයට අලුතින් එකතු වන ප්‍රමාණය. ඒකට තමයි පුතේ සරලවම අපි ආන්තික පිරිවැය කියන්නේ. ඉතින් ඔයාලට මේ ගානේදී ඔයාගේ ආන්තික පිරිවැය මොකක්ද කියලා අහන්නේ නැහැ වගේ ප්‍රශ්නේදී ඔයා දැනගන්න ඕනේ ස්ථාවර පිරිවැය සහ විචල්්‍ය පිරිවැය නිවැරදිව බෙදා වෙන් කරගන්න. එතකොට පුතේ ස්ථාවර පිරිවැය කියන්නේ සරලවම ස්ථාවර පිරිවැය කියන්නේ නිෂ්පාදන මට්ටම සමග වෙනස් නොවන පිරිවැය. නිෂ්පාදන මට්ටම සමග වෙනස් නොවන පිරිවැය. විචල්්‍ය පිරිවැය කියන්නේ නිෂ්පාදන මට්ටම සමග වෙනස් වන පිරිවැය. උදාහරණයක් විදිහට පුතේ හිතන්න ඔයාගේ ස්ථාවර පිරිවැය. ඒ කියන්නේ ඔයාට ස්ථාවර පිරිවැයක් විදිහට ඔයාගේ කර්මාන්ත ශාලාව තියෙන ගොඩනැගිල්ල කියලා හිතන්න. ඔයාගේ ගොඩනැගිල්ලට ඔයා රුපියල් ලක්ෂයක කුලියක් ගෙවනවා මාසෙට. එතකොට ඔයාගේ නිෂ්පාදන මට්ටම ඒකක 5000යි. ඔයා පුටු 5000ක් හදනවා කියලා හිතන්න. ඔයාගේ ඒකක නිෂ්පාදන මට්ටම ඒකක 5000යි පුටු 5000ක් ඔයා හදනවා. එතකොට ඔයා නිෂ්පාදනයේ ඒකකයකින් වැඩි කිරීමේදී පුටු 5001ක් කරද්දී ඔයාගේ ගොඩනැගිලි කුලිය ලක්ෂයයි තිබුණේ. ඔයාගේ ගොඩනැගිලි කුලිය වැඩි වෙනවද? නැහැ. නිෂ්පාදන මට්ටම එකකින් වැඩි කිරීමේදී ඔයාගේ මුළු පිරිවැය වැඩි වෙන්නේ නැහැ. මුළු පිරිවැය වැඩි වෙන්නේ නැහැ. අන්න ඒ වගේ දේවල් පුතේ ස්ථාවර පිරිවැය. නිෂ්පාදන මට්ටම එකකින් වැඩි කිරීමේදී වෙනස් නොවන පිරිවැය. එතකොට පුතේ ඔයාට ලී බඩු හදන්න යන වියදම, පුටු හදන්න යන ලී වියදම හිතන්න. ඔයාට හැම පුටුවක්ම හදන්න සමාන ලී ප්‍රමාණයක් යන්නේ. එතකොට එක පුටුව ගානේ පුටු ගන්න වැඩි වෙද්දී ඔයාට ඒ ලී වලට දාලා ප්‍රමාණයෙන් ඔයාගේ වියදම වැඩි වෙනවා. එතකොට ඔයාගේ නිෂ්පාදනය ඒකකයකින් වැඩි කිරීමේදී ඔයාට ලී වලට යන වියදම වැඩි වෙනවා. ලී වලට කලින් පුටු 5000ක් හදන්න ඔයාට ලී ගියේ රුපියල් 50000ක නම් ඔයාට 5001ක් වෙද්දී අනිවාර්යෙන් එක්ක 50500ක් 50100ක් ඒ අදාළ එක පුටුවකට අදාළ පිරිවැය ප්‍රමාණයෙන් ඔයාගේ මුළු පිරිවැය වැඩි වෙනවා. අන්න ඒ වගේ පුතේ නිෂ්පාදන මට්ටම වැඩි වීමේදී වෙනස් වන පිරිවැය සරලවම විචල්්‍ය පිරිවැය, වෙනස් නොවන පිරිවැය ස්ථාවර පිරිවැය. මෙතන පුතේ පොඩි තර්කයක් තියෙනවා. වෙනස් හැම වෙලෙම ස්ථාවර පිරිවැය වෙනස් නොවි තියෙන්නේත් නැහැ. නිෂ්පාදන මට්ටම කිසියම් ප්‍රමාණයක් දක්වා වෙනස් වෙන්නේ නැහැ. උදාහරණයක් විදිහට පුතේ මම ඉස්සෙල්ලා කිව්වනේ ඒකක 5000යි නම් 5001 වෙද්දි ස්ථාවර පිරිවැය වෙනස් වෙන්නේ නැහැ නේ. උදාහරණ විදිහට ගොඩනැගිලි කුලිය වෙනස් වෙන්නේ නැහැ නේ. හැබැයි පුතේ ඒකක 5000යි නම් අපි ඒකක 20000ක් ඇදුවා කියන්නේ. ඒකක 20000ක් ඇදුවා. ඒකක 15000කින් අපි නිෂ්පාදනය වැඩි කළා. අන්න ඒ වගේ අවස්ථාවලදී ඔයාගේ ගොඩනැගිලි කුලිය වෙනස් වෙන්න පුළුවන්. මොකද ඔයාට කලින් තිබුණු ගොඩනැගිල්ලෙම ඒ ඒකක 15000කින් නිෂ්පාදනය වැඩි කළාට පස්සේ ඔයාගේ නිෂ්පාදනය කරගන්න බැරි වෙන්න පුළුවන්. ඔයාට එක්ක තව ගොඩනැගිල්ලක් ගන්න වෙනවා. අන්න ඒ අවස්ථාවවලදී ඔයාගේ ස්ථාවර පිරිවැය වැඩි වෙනවා. හැබැයි ඒක ස්ථාවර පිරිවැය. එකකින් වැඩි වුණා කියලා ඒ පිරිවැය වෙනස් වෙන්නේ නැහැ. එතකොට සරලවම පුතේ නිෂ්පාදනයේ ඒකකයකින් වැඩි කිරීමේදී වෙනස් වන පිරිවැය, නිෂ්පාදන මට්ටම වැඩි කිරීමේදී වෙනස් වන පිරිවැය විචල්්‍ය පිරිවැය, නිෂ්පාදනය සමග වෙනස් නොවන පිරිවැය ස්ථාවර පිරිවැය. පුතේ ආන්තික පිරිවැය ගන්න හදද්දී ඔයා සරලවම මෙන්න මේ સિદ્ધාන්තය දැනගෙන ඉන්න ඕනේ. නැත්නම් ඔයාගේ ඉතුරු ගණන් ටික ආන්තික පිරිවැය වහලා තියෙන ඉතුරු කොටස් ටික වර්ධිනවා. ඔයා හැම වෙලේම ආන්තික පිරිවැය ගන්න හදන්න පටන් ගද්දී ඔයා මුලින්ම ස්ථාවර පිරිවැය සහ විචල්්‍ය පිරිවැය දෙකට වෙන් කරගන්න. ඒක තමයි ඔයාගේ ආන්තික පිරිවැය ගන්න හදන ආන්තික පිරිවැය ගානේ ඔයාගේ පළවෙනි පියවර. පුතේ මේක හදන විදිය සහ මේකේ හදන ලේසි විදියක්. ලේසි ඔයාලට එක සූත්‍රයක්වත් මතක තියාගන්න නැතුව හදන ක්‍රමයක් මම YouTube එකේ දාලා තියෙනවා. ඔයගොල්ලන්ට බලන්න පුළුවන්. මම මේ වීඩියෝ එකේ ඩිස්ක්‍රිප්ෂන් එකේ ඒ link එක දාලා තියන්න. අනිවාර්යෙන් ඔයාලට ඒක බලලා ඔයා මොන හරි දෙයක් ඉගෙන ගත්තා නම් සහ ඔයාලට මොකක් හරි ගැටලුවක් තිබුණොත් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න.